මගේ ආදරණීය දරුවෝ, ඔයා මේ වීඩියෝ එක අද මේ වෙලාවේ බලන්නේ ඔයාගේ ඇස් ඉස්සරහට මේක දකින්න ලැබෙන්නේ කිසිම හේතුවක් නැතුව නිකම්ම නෙමෙයි. මේ පණිවිඩය අද ඔයාට දකින්න සැලැස්සුවේ මහා විශ්ව මාතාව විසින්මයි. විශ්ව මාතාවට ඕන වුණා තනි වෙලා අඬන ඔයාගේ හිත සනසන්න. ඔයා පණ වගේ ආදරය කරපු කෙනා අද ඔයාට කතා කරන්නේ නෑ නේද? හැම තත්පරේම බලන් හිටියත් එයාගෙන් එකම එක මෙසේජ් එකක්වත් එන්නේ නෑ නේද? ඔයාව හැම තැනින්ම බ්ලොක් කරලා තනි කරලා දාලා ගිහින් නේද? මේ වීඩියෝ එක ඔයාගේ ඇස් ඉස්සරහට ආවේ අහම්බෙන් නෙමෙයි. මේක ඔයා බලන්නම ඕනි කියලා විශ්වයෙන් ලැබුණු මහා බලගත සලකුණක්. ඔයා දන්නවද? ඔයාව දාලා ගිය ඔයාගෙන් ඈත් වෙලා ඉන්නේ කෙනාගේ හිත ඇතුලේ මේ වෙනකොටත් ඔයාගෙන ලොකු පෙරලියක් වෙන්න පටන් අරන් ඉවරයි. එයා කොහේ හිටියත් කාත් එක්ක හිටියත් ළඟදීම එයාට ඔයා නැතුව ඉන්න බැරි තත්වයට විශ්වීය ශක්තියින් එයාගේ හිත වෙනස් කරන්න ලෑස්ති වෙලයි තියෙන්නේ. අද ඔයා මේ වීඩියෝ එක බලන්නේ පපුව ඇතුලෙන් මහා ලොකු දුකක් දරා ගන්න බැරි පාළුවක් හිතේ හිර කරගෙන කියලා මම හොඳටම දන්නවා. පණ වගේ ආදරය කරපු කෙනා තමන්ව දාලා යද්දී තනි කරලා යද්දී ඒ දැනෙන දුක මෙච්චරයි කියලා වචන වලින් කියන්න බෑ. මුළු ලෝකෙම නතර වෙලා වගේ ඔයාට දැනෙනවා ඇති. ඉතින් මගේ ආදරණීය දරුවෝ, මට ඇත්ත කියන්න, ඔයා එයාගෙන් මැසේජ් එකක් එනකන් ෆෝන් එක දිහා WhatsApp එකට Messenger එකට ගිහින් විනාඩියෙන් විනාඩියට බලන් ඉන්නව නේද? පහුගිය දවස් ටිකේම ඔයා රැයට කවුරුත් නැති තැන තනි වෙලා කොට්ටේට මූණ වහගෙන ගොඩාක් ඇඬුව නේද? ඇයි මට මෙහෙම වුනේ? මම මොන වරදක් කරලාද යාමාව මෙහෙම දාලා ගියේ කියලා හිතා ඔය හැම තප්පරයකම පපුව ඇතුලෙන් පිච්චෙනව නේද? මට ඒ දුක දැනෙනවා. හැබැයි මගේ ආදරණීය දරුවෝ, අද මේ වීඩියෝ එක ඔයාගේ ඇස් ඉස්සරහට ආවේ නිකම්ම නෙමෙයි. විශ්වයට සහ ආර්කේන්ජල් මයිකල්ට ඕන වුණා ආදරය නිසා හිත රිද්දගෙන ඉන්න ඔයාගේ ඔය බිඳුන හිත සුවපත් කරන්න. ඒ වගේම ඔයාගෙන් ඈත් වුණු ඒ ආදරය ඔයාගේ ජීවිතයට නැවත ළඟා කරගන්න නියම මඟ පෙන්වීමක් දෙන්න. දැන් ඔයා කරන්න ඕනේ එකම එක දෙයක් තියෙනවා. ඔයා ඉන්න තැනින් සංසුන්ව වාඩි වෙන්න. ඇස් දෙක පියාගන්න. පපුවට අතක් තියාගෙන ගැඹුරින් හොඳ හුස්මක් ගන්න. ඔයා තනි වෙලා නැහැ. විශ්වයේ මහා බලගතු ආශිර්වාදය සහ ආර්කේන්ජල් මයිකල්ගේ ආරක්ෂාව ඔයා වටා තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඔයාගේ හිත ඇතුලේ තියෙන ඒ බය සහ කනස්සල්ල අයින් කරමු. ඔයා හිතනවා ඇති එයා ඔයාව සදහටම අමතක කරලා කියලා. නැහැ මගේ දරුවෝ. විශ්වයේ නීතියට අනුව ශක්තියින් කියන්නේ එකිනෙකට බැඳිලා තියෙන දෙයක්. ඔයා මෙහෙන් දුක් වෙවි අඬා එයා මව දාලා ගියා මට පාළුයි කියලා හිතද්දී ඔයා මුදා හරින්නේ ත්‍ෘණාත්මක ශක්තිය. ඒකෙන් වෙන්නේ ඒ කෙනා ඔයාගෙන් තවත් ඈතට යන එක විතරයි. ඒ නිසා අද ඉඳන් ඔයා අඬන එක නතර කරන්න ඕනි. ඔයා දුර්වල කෙනෙක් නෙමෙයි. ඔයා මාරම වටින ආදරණීය ලස්සන හදවතක් තියෙන කෙනෙක්. ඔයා කාටවත් වැරද්දක් කරලා නැහැ. ඔයා කලේ පිරිසිදු ආදරය කරපු එක විතරයි. ජීවිතේ ප්‍රශ්න එනවා. සමහර විට මේ නිශ්ශබ්ද කාලය ඔයාලා දෙන්නටම ලැබුණේ තමන්ගේ වැරදි මොනවද කියලා තේරුම් ගන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ හිතින් වැටෙන්න එපා. ඔයා ශක්තිමත් වෙන්න. ඔයා සතුටින් ඉන්න උත්සාහ කරද්දී ඔයාගේ ශරීරයෙන් පිටවන ඒ ශක්තිය මාරෙන් බලවත් වෙනවා. මගේ ආදරණීය දරුවෝ, දැන් මම ඔයාට කියන්න යන්නේ ඒ දාලා ගිය ඒ ආදරය, ඔයාගෙන් ඈත් වුණු ඒ හදවත
නැවත ඔයා ළඟටම ආකර්ෂණය කරගන්න විශ්වීය නීතියට අනුව ඔයා කරන්නම ඕනේ ප්‍රායෝගික රහස් උපක්‍රම 3ක් ගැනයි. හොඳට මතක තියාගන්න මේ දේවල් හරියටම කළොත් එයාට ඔයා නැතෝ ඉන්න බැරි තත්ත්වයට හිත වෙනස් වෙන්න පටන් ගන්නවා. පළමුවැනි රහස සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වීම. ඔයා දැනටමත් එයාට මැසේජ් කරලා කෝල් කරලා අනේ මම දාලා යන්න එපා කියලා අඬලා වැඳලා ඇති. අද ඉඳන් ඒ හැමදේම සම්පූර්ණයෙන්ම නතර කරන්න දරුවෝ. එයාට කිසිම මැසේජ් එකක් කෝල් එකක් දෙන්න එපා. ඔයා එකපාරම නිශ්ශබ්ද වෙද්දී එයා පුදුම වෙනවා. ඇයි මෙයා මාව හඹා ඉන්නේ නැත්තේ කියන ඒ කුතුහලය එයාගේ හිතේ ඇති වෙලා ඔයාගේ අගය සහ පාළුව එයාට දැනෙන්න පටන් ගන්නේ ඔයා සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වුණොත් විතරයි. දෙවැනි රහස හීනෙන් පණිවිඩ යැවීම. හැමදාම රැට නිදාගන්න කලින් ඔයා ඔයාගේ ඇස් දෙක පියාගන්න. එයා ඔයාගේ ඉස්සරහා ඉන්නවා වගේ හිතින් මවා ගන්න. දැන් එයාගේ කනට ලන් වෙලා ඔයාට එයාගෙන් අහන්න ඕන වුණ ඒ දේ හිතින් මුමුණන්න. ඔයාට මව මතක් වෙනවා. ඔයාට මව ඕනේ. ඔයා ළඟදී මට කෝල් එකක් දෙනවා කියලා ආදරයෙන් 3 පාරක් කියන්න. රෑ නිදාගන්න වෙලාවට අපේ යටිසිත මාරම බලවත්. ඔයා යවනේ තරංග කෙලින්ම එයාගේ හිතට ළඟා වෙලා එයාට ඔයාව හීනෙන් පවා පෙනෙන්න පටන් ගනීවි. තුන්වෙනි රහස තමයි self love. තමන්ට ආදරය කිරීම. ඒක තමයි වැදගත්ම දේ. ඒත් ඔයා කරන්නෙත් නැති එකම දේ තමයි ඒක. විශ්වයේ ලොකුම රීතිය තමයි ඔයාට ආදරය කරන්නේ නැත්නම් ලෝකෙ කිසිම කෙනෙක් ඔයාට ආදරය කරන්නේ නැහැ. ඒ නිසා අඬ තනි වෙලා ඉන්න එක නතර කරලා ලස්සනට අඳින්න. පරණ යාළුවෝ හමු වෙන්න. ඔයාගේ සතුට පෙන්වන පින්තූර, ෆොටෝ සමාජ මාධ්‍යවලට, සෝෂල් මීඩියා වලට දාන්න. ඔයා සතුටින් සහ ලස්සනට ඉන්නව දකිද්දී දාලා ගිය කෙනාට ලොකු පසුතැවීමක් ඇති වෙනවා. මම මේ වගේ වටින කෙනෙක්වද දාලා ආවේ කියලා එයා ආයෙමත් ඔයා පස්සෙන් එන්න ඒක ලොකු හේතුවක් වෙනවා. එයා කොහේ හිටියත් එයාගේ හිත ඇතුළෙත් ඔයා ගැන පොඩි හෝ මතකයක් දුකක් තියෙනවා. ඔයාලා දෙන්න ඇත්තටම විශ්වයෙන් ලියවුණු සැබෑ සෝල්මේට්ස්ලා නම් මේ ඊළඟ දවස් 7 සති 7 හෝ මාස 7 ඇතුළත එයාට ඔයාගේ අගය මාරම් විදියට දැනෙන්න පටන් ගන්නවා. එයාට ඔයා නැතෝ ඉන්න බැරි තැනට විශ්වය කටයුතු සලස්සනවා. එයාම ඔයාව හොයාගෙන ඒවි. ඒ නිසා මගේ ආදරණීය දරුවෝ අද ඉඳන් ඔයාගේ හිත හදාගන්න. ඔයා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම සහ ආදරණීයම කෙනෙක්. දාලගිය ආදරය ළඟදීම ඔයාව හොයාගෙන එන බව විශ්වය සහ ආර්කේන්ජල් මයිකල් ඔයාට සහතික කරනවා. මේ බලගත් ආශිර්වාදය සහ ආදරයේ හාස්කම අදම ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න කැමතිනම් හදවතින්ම විශ්වාස කරලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න 222 මගේ ආදරය මා සතුයි. එහෙමත් නැත්නම් 222 my love is mine කියලා ඔයාට කැමති විදිහකට කෙටියෙන් කමෙන්ට් කරන්න. ඔයා ඒක ලියද්දිම ඔයාගේ හිතේ තියෙන ඒ පිරිසිදු ආදරය විශ්වය විසින් නැවත ඔයාටම කැරකී එන්න සලස්වනවා. වීඩියෝ එක පස්සේ හොයාගන්න බැරි වෙන්න කලින් දැම්ම ලයික් කරලා channel එක subscribe කරන්න. මම ගිහින් එන්නම්. මගේ දරුවෝ හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි, විශ්වයේ ආරක්ෂාවයි.